සුබ දවසක් යාළුවනේ. ඉතින් හැමදාම වගේ අදත් වීඩියෝ එකක් අරන් ආවා මගේ TJC වගාශේෂ්ත්‍රයේ ඉඳලා. ඉතින් යාළුවනේ මම අද ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවේ. මම මගේ වගාශේෂ්ත්‍රයේ මගේ TJC අඹ පැල වලට ජල සම්පාදනය කරන්න වතුර ලයින් එකක් හැදුවා. ඉතින් මේ තියෙන එක මේක යාළුවනේ මම මගේ ළඟ තිබුණේ අඟල් එක හෝස් පවර් එක මෝටරයක්. ඉතින් මේ මෝටරය ආධාරයෙන් තමයි මම මේ වැඩේ කරගත්තේ. ඉතින් වගා භූමිය ටිකක් ප්‍රමාණයෙන් විශාල වුණත් අඟල් එකේ මෝටරයක් තමයි මට තිබ්බේ. මේ සඳහා අඟල් දෙකේ මෝටරයක් තිබ්බනම් ඇත්තටම ඉතින් ගොඩක් වටිනවා. නමුත් මගේ අඟලේ මෝටරෙන් මම මේ විදිහට ජල සම්පාදනය කරගත්තා. මේ විදිහට ලිඳෙන් වතුර ලයින් එකක් අරගෙන යාළුවනේ මෙතනදී මම මේක කොටස් තුනකට බෙදලා තමයි යොදාගත්තේ. මෙතනින් බෝල් වැල් තුනක් දාලා. ඉතින් පළවෙනි කොටස මේ ප්‍රදේශයටත් මෙතන ඔයාලට මම ඉස්සරහට පෙන්නන්නම්. මේ ඇවිල්ලා මම බෙදාගත්ත කොටස් තුනෙන් පළවෙනි කොටස. ඉතින් මේකට මම මේ විදිහට ප්‍රධාන නල අඟලේ ප්‍රධාන නලයක් ගිහිල්ලා මේ විදිහට පාර්ශ්වික නල යොදලා තියෙනවා මේ TJC පැල පේලි වලට. ඔයාලට පේනවා ඇති මේ කළු පාට චූටි බටයක් ගිහිල්ලා තියෙනවා මේ ප්‍රධාන නලයෙන්. ඉතින් මේ විදිහට හැම අඹ පැල පේලියකටම කළු පාට මිලිමීටර් 16 බටයක් යොදාගෙන මම ජල සම්පාදනය කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී මම ඔයගොල්ලන්ට විශේෂයෙන්ම කියන්නේ අත්‍තරම මේ විදියට ඔයාලගේ වගාශේෂ්ත්‍රයට ජල සම්පාදන ක්‍රමයක් යොදාගත්තොත් අපිට වැඩි ඉඩකඩක් එකපාර වගා කරගන්න පුළුවන්. මොකද ගොඩක් පහසුයි ඇත්තටම. මම මුලින් මේ එක පැලයකට හෝස් එකකින් වතුර දාන විදියට තමයි නඩත්තු කරගෙන ආවේ. ඉතින් මට දැන් මේ විදියට මගේ ජල සම්පාදන පද්ධතිය හදාගත්තට පස්සේ මට ගොඩක් මේකේ වැඩ කටයුතු කරගෙන යන්න පහසු වෙලා තියෙනවා. මේ විදියට ප්‍රධාන නලයෙන් පාර්ශ්වික නල මේ පැලපේලි දිගේ යවලා ඒකට මම පොඩි නොසෙල් එකක් මිස් නොසෙල් එකක් දාලා පැයට ලීටර් 100ක් ජල නොසෙල් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක ආධාරයෙන් තමයි මේ පැලයට අවශ්‍ය ජලය මම සම්පාදනය කරගන්නේ. ඉතින් මේ විදිහට මම ලයින් තුනක් යාළුවනේ අරන් ගියා. මේ පේන්නේ මේ දකුණු පැත්ත කෙළවරේ තියෙන පළවෙනි ලයින් එක. ඉතින් ඒකෙන් මම මේ මෙතනින් පල්ලහැට මෙතනින් මේ බටේ මම ඉවර කරලා තියෙන එන්ඩ් එකක් ගහලා. ඉතින් මේ පේන භූමියේ තියෙන මෙතන පැල 59ක් තියෙනවා. ඉතින් මේ පැල 59ටම යාළුවනේ මම එක ලයින් එකකින් තමයි වතුර දීලා තියෙන්නේ. ඉතින් මෙතනින් එහාට එක නලයක් නැවතිලා නල දෙකක් ශේෂ්ත්‍රයේ ඉහළට ඉස්සරහට යනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් වීඩියෝ එක. මෙන්න මේ විදිහට නල දෙකක් තමයි මෙතනින් එහාට යන්නේ. ඉතින් මෙතනදී මේ නල දෙකෙන් එක නලයක් මම මේ සඳහා මේ වගා භූමියට යොදාගෙන තියෙනවා මේ කෑල්ලට. මෙතන මෙන්න මේ යවට ඒකේ මම අර ඔයගොල්ලන්ට කලින් සඳහන් කරපු විදිහට ප්‍රධාන නලේ පාර්ශ්වික නල යවලා මේ අඹ පැල පේලි දිගේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ ප්‍රධාන නලේ. ඉතින් මේකෙන් මිලිමීටර් 16 පාර්ශ්වික නලයක් යවලා ඒකට මම අර කලින් සඳහන් කරපු නොසෙල් සවි කරලා තමයි මේ පැලයක් ගානේ ජල සම්පාදනය ලබා දීලා තියෙන්නේ. මේ ඔක්කොම මේ විදියට. ඉතින් මම මේ ආපු දෙවෙනි ප්‍රධාන නලය මෙතනින් එන්ඩ් කරලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන තමයි අවසානය. ඉතින් යාළුවනේ මෙතනින් එහාට මේ කෑල්ලේ මම ඔයගොල්ලන්ට පෙන්නපු අර දෙවෙනි කෑල්ලේ මෙතනත් පැල 57ක ප්‍රමාණයක් වගේ තියෙනවා. ඉතින් මෙතනින් එහාට මේ දෙවෙනිට ආපු නලය නැවතිලා මෙතනින් එහාට අපි අර කලින් මුලින් ආපු නල තුනේ අනිත් නලය මෙතනින් මේ ඉහළ කෑල්ලට යනවා. ඉතින් මෙතන ටිකක් වැඩි පැල ප්‍රමාණයක් තියෙනවා යාළුවනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන පැල 100
60ක් විතර තියෙනවා. 157ක් විතර තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක ටිකක් ලොකුයි. ඉතින් ඒ නිසා මම මෙතනදී මගේ අර ආපු තුන්වෙනි නලය මෙතනදී නැවත වැල් තුනකට බෙදලා තියෙනවා. මේක කොටස් තුනකට. මොකද එකපාර දුරත් එක්ක අඟලේ මෝටරයකින් ජල සම්පාදනය කරද්දී ටිකක් හිමින් තමයි වතුර එන්නේ. ඒ හින්දා මේ විදිහට තුනකට බෙදලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති. මෙතන මේ දකුණු කෙළවරේ මෙහෙම නලයක් යවලා මෙන්න මේ ටිකට ජල සම්පාදනය කරලා තියෙනවා. මේ තියෙන්නේ. ඒකත් මම අර ප්‍රධාන නලයේ දිගේ පාර්ශ්වික නලය යවලා තමයි පැලවලට වතුර සප්ලයි කරලා තියෙන්නේ. මේ හැම එකකට මෙහෙමයි බලන්න. මේ තියෙන යාළුවනේ. මේ හැම එකකටම මේ ප්‍රධාන නලයෙන් මිලිමීටර් 16 පාර්ශ්වික නලයක් යවලා ඒ හරහා තමයි ජල සම්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මම අතන කලින් දාපු මේකේ දෙවෙනි ලයින් එක මේ විදියට මෙතෙන් ආවට පස්සේ මෙතනින් මේ දකුණු පැත්තේ කෙළවර ලයින් එක තමයි මේ තියෙන්නේ. මෙතනින් ඒ වගේම තවත් එකක් මම වම් පැත්තේ මේ තියෙන එක යාළුවනේ. මේ නලය හරහා මෙතනින් මේ වම් පැත්තට තියෙන පැල 50ක වගේ ප්‍රමාණයකට 55ක් වගේ ප්‍රමාණයකට ජලය සම්පාදනය කරලා තියෙනවා. ඒකටත් අර කලින් විදිහටමයි ප්‍රධාන නලයට මිලිමීටර් 16 පාර්ශ්වික නල සම්බන්ධ කරලා තමයි මේ විදිහට මේ පැලවලට ජල සම්පාදනය කරලා තියෙන්නේ. තුන්වෙනි නලය මම මෙතනින් ටී සොකට් එකක් යොදාගෙන ඒ හරහා මේ වගා ශේෂ්ඨයේ කෙළවරට කියන අවසාන කොටසට මේ විදිහට ප්‍රධාන නලයකින් ජලය අරන් ගිහිල්ලා ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මෙතනින් එහාට තියෙන පළවෙනි වැල් එක. ඉතින් මෙතනින් එහාට මේ තියෙන පැලවලට ජලය සම්පාදනය කරලා තියෙනවා. මෙතනක් තියෙනවා පැල 60ක විතර ප්‍රමාණයක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ එක ලයින් එක පැල 9ක් විතර තියෙනවා. ඉතින් එතනදී ඔයගොල්ලන්ට කියන්න ඕන පොඩ්ඩක් එක සංකීර්ණ දෙයක්. මෙතන මේ මිලිමීටර් 16 නලයකින් අපිට මිස් නොසෙල් යොදාගෙන ජලය ලබා දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් උපරිමය මේක පැල 10කට වගේ තමයි මිලිමීටර් 16 බටයකින් අපිට එකපාර මේ නොසෙල් යොදාගෙන ජලය සම්පාදනය කරන්න පුළුවන්. ඉතින් ඒක පොඩ්ඩක් ඔලුවට අරගෙන තමයි මම මේ වැඩේ කරේ. මේ බලන්න. මේ හැම එකටම මේ විදිහට මේ ප්‍රධාන නලයේ මිලිමීටර් 16 බට යොදාගෙන තමයි ජලය ලබලා දීලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම මෙතනදී සඳහන් කරන්න ඕනේ යාළුවනේ, අපි වගා කටයුතු කරද්දී අද පවතින තාක්ෂණය භාවිතා කරාම අපිට ගොඩක් වැඩ කටයුතු අපගේ කරගෙන යන්න ගොඩක් ලොකු පහසුවක් තියෙනවා. ඒක තමයි මම මෙතනින් ලබාගත් ලොකුම දේ. මොකද මම මේ පැලයක් ගානේ කලින් මල් බාල්දියෙන් මෝටරේට හෝස් එකක් දාලා බැරල් එකක් පුරවගෙන තමයි වතුර දැම්මේ. ඉතින් සාමාන්‍යයෙන් මේ පැල මෙතන මගේ තියෙනවා 300කට කිට්ටුව තියෙනවා පැල. ඉතින් මේ 300ට සාමාන්‍යයෙන් මට පැය 4ක වගේ ප්‍රමාණයක් වෙලාවක් යනවා වතුර දාලා ඉවර කරන්න. ඉතින් යාළුවනේ දැන් මට මේ පද්ධතිය හදාගත්තට පස්සේ පරිම පැය භාගයක් විනාඩි 40ක් වගේ කාලයක් ඇතුළත මට මේ සියලුම පැලවලට ජලය සම්පාදනය කරගන්න පුළුවන්. මෙතනදී මම තව දෙයක් ඕගොල්ලන්ට මතක් කරනවා. මේ සඳහා මම පොහොර ඒකකයක් යොදා ගන්න තමයි හිතාගෙන ඉන්නේ. මම ඒක දැනට හදාගෙන යනවා. ඉස්සරහදී මම ඕගොල්ලන්ට ඒකේ වීඩියෝ එකක් දාන්නම්. මොකද මේ වෙනකොට මම මේ පැල අවට සුද්ධ කරලා රුදුළු ගාලා ඒකට රසායනික පොහොර එකතු කරගත්තේ උදැල්ලෙන් කාණුවක් ආකාරයට කපලා තමයි. ඉතින් මේ විදිහට ජල සම්පාදන පද්ධතියක් අපිට සකස් කරගත්තට පස්සේ යාළුවනේ අපිට පුළුවන් බොහොම කෙටි කාලයක් තුල අපේ ශ්‍රමය ගොඩක් ඉතුරු කරගෙන මේ පැලවලට අවශ්‍ය පොහොර එක හා සමානවම එකම වෙලාවක් තුලදී
යොදා ගන්න. ඉතින් ඒක මම හිතනවා අපිට ගොඩක් ලොකු වාසියක්. ඒ වගේම තමයි අපේ ශ්‍රමය ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. අපේ කාලය, අපේ මුදල් ලොකු ඉතිරියක් ඒ තුලින් අපිට හම්බ වෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න. මගේ පොහොර ඒකකයේ සකස් කරාට පස්සේ ඒක මේ ජල සම්පාදන පද්ධතියට යොදාගෙන ඒකෙන් කොහොමද අපි කටයුතු කරන්න කියලා. ඉතින් යාළුවනේ ආයෙත් අලුත් දෙයක් අරගෙන ඔයගොල්ලන්ට එන්න. එතකන් සියලු දෙනාටම ජය වේවා. පරිස්සමෙන් සතුටින් ඉන්න.